රජුන් කෙනෙක්. මේ රජුන්ට හිටියා පින්වත් කුමාරී අංජන කියලා. මේ අංජන කියන කුමාරයයි යසෝදරා කියන කුමරියයි විවාහ වෙලා ටික දිනයක් ගිය කල මේ අලුත විවාහ වුණු මේ දෙපළට විශේෂ ආරාධනාවක් ලැබෙනවා දෙව්දහ නුවර එක්තරා සිටුවරයෙක්ගෙන්. කුමක්ද මේ ලැබෙන ආරාධනාව? ඉතාමත්ම ලස්සන සුන්දර උද්‍යානයක් නිර්මාණය කරලා මේ උද්‍යානයේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තන් හැටියට සම්බන්ධ වෙන්න කියලා තමයි මේ අලුත් විවාහයට පත්තුණු මේ දෙපළට මේ අරයුම ලැබුණේ. මේ ආරාධනාවට අනුව දෙව්දහ නුවරට යන මේ අංජන කියන කුමාරයයි යසෝදරා කියන කුමරියයි මේ සිටුවරයාගේ උද්‍යානයේ උත්සව කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙලා ටික වෙලාවක් යනකොට මේ යසෝදරා කියන දේවියට මහත් වූ ආසාවක් ඇති වෙනවා මේ සිටුවරයාගේ උද්‍යානයේ සුන්දරත්වය දැකලා. ඒතරම්ම මනස්කාන්ත වෙනවා. තමන්ගේ රජුණු ගාවට හිමිහිට ගිහින් වෙලා මේ දේවිය සේපත් කරනවා රජතුමනි. බලන්න මේ සිටුවරයාගේ උද්‍යානයේ මොනතරම් සුන්දරයිද ලස්සනයි. අනේ රජතුමනි මේ උයන මට අයිති කරගන්න නැත්තම් කියලා තමන්ගේ රජුණුවන්ට මේ බව නිතර සිහිපත් කරනවා. රජුණු කුමක්ද කළේ? මේ උත්සව කටයුතු සියල්ලක් අවසන් වුණාට පස්සේ මේ උද්‍යානයේ බාරව හිටපු සිටුවරයෙක් කැඳවල සිහිපත් කරනවා සිටුවරය. ඔබගේ මේ මනරම් උයන දැකලා මගේ දයාබර දේවියකින් බේරුමක් නැහැ ඉන්නේ. ඔබ ඉල්ලන ඕනෑම මුදලක් මා ඔබට දෙන්න සූදානම් සිටුතුමනි. මට දෙනවාද ඔබගේ මේ සුන්දර උද්‍යානය කියලා සිටුවරයෙක්ගෙන් විමසනවා මේ රජු. මේ සිටුවරයා කටටම කියනවා රජතුමනි. ඔබට මොනතරම් ධනය බලය තිබුණා. මගේ මේ සුන්දර උද්‍යානයේ මා කිසිසේත්ම මිල කරන්නේ නැහැ කියලා සිතත් කරා. රජුරු හිත හදාගත්තා. තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා ඒ සිටුවරයාගේ උද්‍යානය අත්පත් කරගන්න ගියේ නැහැ. රජුරු කල්පනා කළා ඒ සිටුවරයාගේ උද්‍යානයට නොදෙවෙනි වෙන්න උයන නිර්මාණය කරලා තම ආදරණීය කුමරියට පරිත්‍යාග කරනවා කියන සිතුවිල්ල ඇති කරගන්නවා. මේ සිතුවිල්ල ඇති කරගෙන කුමක්ද කළේ? ඔබ මා මේ තන්පත් සිටින මේ භූමිය. එදා මේ භූමිය විශාල ප්‍රදේශයක් ආවරණය වුණා. මේ භූමියේ වැඩිපුරම තිබුණේ මොනවද? සාල වෘක්ෂ සමගින්. සීතා අශෝක කියන ශාකය බහුලව තිබුණා. අර පිටිපස්ස හැරිලා බලන්න. මල් පිපිලා තියෙන ඒ සීතා අශෝක කියන මේ ශාකය බහුලව තිබුණු භූමියක්. රජු කුමක්ද කළේ? මේ උද්‍යානයේ ප්‍රතිනිර්මාණය කරන විවිධ මලින්